what's in my bag segment එකක් කරන්න යන්නේ නෑ ඊළඟ කරේ මට ඔයාලා දැක්කා එවලා තියෙනවා මෙන්න මේ bags දෙක ivory petals එකකින් නේද page එකේ නම කරන bag එක මම මේක 10 එකෙන් තමයි ගෙන්න ගත්තේ ආසි හිතිලා ඒක අපි චූරි කාලයකට සමුදීලා කොයි එකද අපි ගන්නෙ මම ආස මෙන්න මේකට මේකෙන් අපි බලමු මේකේ තියෙනවා මෙන්න මේකට කොහොමද අඩික් කරගන්නේ කියලා. ඒක අපි ඒක ගමු එළියට. ඔන්න තියෙනවා බෑග් එක. අපි දැන් බලමු මගේ බෑග් එකේ තියෙන මොන වගේ දේවල්ද මම මේ බෑග් එකට ස්ටොක් කරගන්නේ කියලා. මේ ලොකු පොකට් එකේ තියෙන ඒවා මොනවද කියලා. සගය සභාවේ කුණුගොඩ වගේ. හරි. පර්ස් එක තියෙනවා. පර්ස් එකට අපි සල්ලි ටිකක් තියෙනවා එළියෙන් දාගෙන ඒ ටික දාගමු අපි. එකට සල්ලි ටික දාගමු. පර්ස් එකේ සල්ලි නැහැ එළියේ තමයි සේරම සල්ලි ටික තියෙන්නේ. ඉතින් ඔයාලා ගිහිල්ලා මේ page එකට බලද්දි මම ඊට කලින් ඔයාලගේ වීඩියෝ එකක් දැම්මා. ගොඩක් සල්ලි පාවිච්චි වෙන්නේ මම ඉතින් ගෙදරම ඉන්නේ හින්දා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් තමයි කරන්නේ මේ පර්ස් එක අපි අන්තිමටම දාගමු ඊට පස්සේ තියෙනවා මගේ ෂොප් එකේ බිල් ඊට පස්සේ තියෙනවා මේ වරිපණම් ගෙවපු බිල් එකක් ඒකත් අපි ෆයිල් එකට දානවා ID එක වෙනම තියෙන්නේ මේක ඊට පස්සේ කායකේ කී එක තියෙනවා ඒකත් අපි අන්තිමටම දාගමු ඊට පස්සේ කීයක් තියෙනවා මතක නෑ අතන කිව්ව මොනවද කියලාවත් ඒවා මගේ ෂොප් එකේ බිල් ඒවා මම නෝට් ඩවුන් කරගෙන අයින් කරනවා තව සල්ලි එකක් තියෙනවා කාඩ් එකක් තියෙනවා පිටිපස්සේ පේන තුවාලට මගේ අර බ්ලොග්ස් ටික එල්ල ගන්න මේ සුදු යකඩ එක කරගත්ත එතන ඒක තියාගමු ඒක අවශ්‍ය වෙයි අපිට මගේ බිල් තමයි ගොඩක් තියෙන්නේ අලුතෙන්ම තියෙන බෙහෙත් ටිකක් තියෙනවා කවදා ගත්ත එකක්ද මොකට ගත්තද කියලා මතක නැහැ ඊට පස්සේ තියෙනවා මගේ ලයිසන් එක තාම ආවේ නැහැ. ඒක හින්දා මේක කොලේ තාම තියාගෙන ඉන්නේ. ඒක නැතුණු සීරම ඉවරයි. මේකේ පොඩි පොකට්ස් දෙකක් තියෙනවා ඇතුලේ. ඒක පොඩි හින්දා අපි මේක වෙනම දාගමු. හරි. ඊට පස්සේ මොකද්ද? මම මේ අලුතෙන් කාඩ් එකක් හැදුවා ඩෙබිට් කාඩ් එකක්. ඒකේ ඒක ඊට පස්සේ තියෙනවා මේ අර ෆ්ලවර් බොකේ එකක් කිව්වනේ නගි කෙනෙක් ඒකේ අර දාලා තිබ්බ ඇතුලේ කාඩ් එක මම එයාගේ මේ ඒක මම තියාගෙන හිටියේ ඉතින් මගේ බෑග් එකේ මේ කීස් එකේ බිලක් ඊටසේ මේක ස්පාසිලෝන් එකේ මගේ අර නිව් ටැග් එකට හම්බුනේ මේක ඇවිල්ලා බොඩි ස්ප්‍රේ එකක් ඒකත් අපි දාගමු හරි ඊට පස්සේ තියෙනවා මෙන්න මේක මම ඔය බෑග් එකේ දාන් යනවා ඉතින් ඕන වෙලාවකට ගන්න මේක අර කේබල්ස් ටික තියෙනවා ඒකත් මම ඔය ගෙනියනවා ඉතින් ඊට පස්සේ ආයෙ සල්ලි ටිකක් තියෙනවා ආයෙ හටයක් වගේ මේක සල්ලි ගොඩක් තියෙනවා ආයෙ සල්ලියක් තියෙනවා එතකොට මේ බෑග් එකේ පොකට් එකේ මොකුත් නෑ ඉවරයි ඊට පස්සේ අපි මේකේ ආයෙත් සල්ලි ටික දාගමු. සල්ලි ටික ගන්න ඉතින්. අයියන් මොකද හිටියකට නෑ බෑග් එක. හරි. ඊට පස්සේ මේක මෙහෙම තියමු ආයෙ සල්ලි තිබ්බොත් ආයෙ අදින්න ඕනේ. අපි මාරු සල්ලි ටික දාගමු. ඒක පොකට් එකට දාගමු. හරි. ඊට පස්සේ මේකේ තියෙන පොකට් එකක් ඒකේ බලමු අපි මොනවද තියෙන්නේ කියලා. කාඩ් එකක් තියෙනවා. ඒක දාන්නේ කාඩ්ස් ගන්න ලේසි වෙන. ඊට පස්සේ තියෙනවා මේක මගේ තව දතක් ගන්න ෆිලින් එකක් තියෙන ඒකේ චිප් එක
ඒකත් මම පර්ස් එකකින්ම දාගන්නවා. හරි. ඊට පස්සේ ඒකත් අර වරිපණන් මේ මගේ ෂොප් එකේ කුල. තව තියෙනවා ෂොප් එකේ කුල. හරි. ඊට පස්සේ ආයෙ සල්ලි ටිකක් තියෙනවා. මාරු සල්ලි තමයි ගොඩක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ආසම එක මම අර අපේ පරණ ගෙදරින් හම්බෙලා ගෙනාවේ ඔයාලට පෙන්නුවේ. ඒක මම ඒක තියාගෙන ඉන්න ආසාවෙන්. ඒක එවෝ කෙනා නම් මට මතක නෑ ඇත්තට මේ මගේ ෂොප් එකේ කී එක. මේකත් මට එව්වේ පේජ් එකක නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි. ඒකත් මම හරි ආසාවෙන් මගේ කී එකට දාගෙන ඉන්නවා ෂොප් එකේ කී එකට. ඊට පස්සේ මේකක් තියෙනවා. මේක ඇවිල්ලා හෑන්ඩ් ක්‍රීම් එකක්. උවමනාවක් වුණොත් තියාගන්න. ඊට පස්සේ මේක තියෙනවා. මේක නම් ඇත්තටම මම බොරුවට ගෙනියන්නේ. මේක ලිප් බාම් එකක්. ඇත්තටම ගන්න එක නම්. ඊට පස්සේ තියෙනවා මගේ පරණ ෆොටෝස් මේවා තියෙන පෙන්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ පොඩි හෙයා ක්ලිප් එකක් තියෙනවා. ටාලි එකක් නේද? ආයි මගේ කුඩිලක් ෂොප් එකේ. ඊට පස්සේ මේක මම මේ ගත්තේ මඩුපල්ලියෙන්. මේක මට අරන් දුන්නේ අම්මද හස්බන්ඩ් මන්ද. ඒකත් මම තියාගෙන ඉන්නේ. ඒක අපි ෂිප් එකට දාගමු නේද? හරි. ඊට පස්සේ ආයෙ තියෙනවා මෙන්න මේක. මේක මට අරන් දුන්නේ මම හිතන්නේ මම ගත්ත එකක්. ඊට පස්සේ තියෙනවා කාසි ටිකක් ආයෙ තියෙනවා. මේක නිකන් කැටයක් වගේ. ඒ පොකට් එකෙත් නෑ ඉවරයි. ඊට පස්සේ මේකේ තියෙන පිටිපස්සේ තව පොකට් එකක්. ඒකේ බලමු මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන මගේ කාඩ් එකක්. මම හිතන්නේ මේ ඉස්සෙල්ලා මම දාගත්තේ අලුතෙන් හදපු කාඩ් එක වෙන්න ඕනේ. ඔව්. ඒකත් මොකක් හරි ස්පාසිලෝන් එකේ බිලක් මේ පෙරේදා මට ගිෆ්ට් එකක් ගත්තා. ඒකේ තමයි වටිනම දේවල් ටික තියෙන්නේ. මෙන්න මේක. මෙන්න මේක තියෙනවා මට අපේ අම්මා අතට දුන්න එකක් නේ. මේකට කියන්නේ රත්නමාලී යන්ත්‍රය කියලා. ඒක ලැමිනේට් ප්‍රින්ට් කරලා ලැමිනේට් කරලා මට අම්මා හදලා දීලා තියෙන බෑග් එකේ දාගන්න යන තැනක අරගෙන යන්න පුළුවන්. යවෙනවනේ එතකොට. ඒක මම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයේ මේක නම් මට දුන්නේ අම්මා. හස්බන්ඩ්ගේ අම්මා. ඒකත් මම ළඟ තියාගෙන ඉන්නවා. මේ සේරම අර පොකට් එකෙන් දාගමු. ඊට ආයේ බිල් තියෙනවා. අපි කාලේ ගිහිල්ලා නතර වෙන තැන හොටෙල් එකේ බිල් එක. ආයේ තියෙනවා මෙන්න මේ කැටයක්. මේක අර අපේ සිස්ටර් කෙනෙක් ඉන්නවා. ඒ සිස්ටර් තමයි දීලා තියෙන්නේ. මේක ළඟ තියාගෙන ඉන්න. නිකන් බ්ලෙසින් එකක් විදිහට. ආයේ තියෙන්නේ සල්ලි. මාළු සල්ලි. මේක මම මේ තෙමු එකකින් ගෙන්නගත්ත මාලයක්. මේක නම් ඒක මම දාන්නේ ළමයි. සල්ලි. එච්චරයි තියෙන්නේ ඉතින් මේ බෑග් එකේ. හරි දැන් මේ බෑග් එකට අපි චූටි කාලයකට සමු දීලා මේ බෑග් එක තමයි යූස් කරන්න හදන්නේ. මාරු කාසි වල නම් ඇත්තටම මට කරන්න දෙයක් නැහැ. අපි 10 කාසි ටික වෙන් කරගෙන මාරු කරගමු. හරි. මේ මාරු සල්ලි ටික ඉන්නේ ඊට පස්සේ අපි වාහනේ කී එක දාගන්න. ඊපස්සේ වොලට් එක දාගන්න. මේකේ තව අමතරව තිබුණා සන්ග්ලාස් ටික මගේ එක වාහනේ ඇතුලේ. දැන් මේ ටික තමයි තියෙන්නේ අපිට මේක දාගෙන යන්න. මේක තමයි බෑග් එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මෙන්න තියෙනවා බෑග් එක. මම හරියට ඒක කලර් එකට ඉතින් ඔන්න ඔයාලටත් මේ වගේ ලස්සන බෑග් එකක් ගන්න පුළුවන්.
අයිවරි පෙට්ලිස් කියන පේජ් එකෙන් ගන්න පුළුවන්. අයිවරි පෙට්ලිස් කියන පේජ් එකෙන් මෙන්න මේ වගේ ලස්සන කියුට් බෑග් එකක් ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් ගිහින් එන්න. තව වීඩියෝ එකකින්